ඉතින් මේ කැපැසිටර් පරීක්ෂා කරන්න හදාගත්ත බෝඩ් එක ගැන කිව්වොත් මේ බෝඩ් එක හදලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ බනානා ක්ලිප් අතු සහ කළු කමල් තමන්ට කැමති පරිදි යොදා ගන්න පුළුවන්. යොදාගෙන තමයි හදලා තියෙන්නේ. මේ වගේ ප්ලාස්ටික් පර්ස්පෙක්ටිව් කියන බෝඩ් කෑල්ලක තමයි හදාගෙන තියෙන්නේ. ඔබට පේන්න ඇති. පිටිපස්සෙන් මෙන්න මේ විදිහට මේක වයරින් කරගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයට බොහොම සරලව කරගෙන තියෙන්නේ. මම ඔබට ඩයග්‍රෑම් එකේ දීලා තියෙනවානේ. මේ විදිහට තමයි කරගෙන තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. මේ විදිහට වොට් 100 බල්බ් එකක් දාගෙන තියෙනවා. වොට් 200 බල්බ් එකක් මගේ ළඟ නැති නිසා වොට් 100 බල්බ් එකක් ඔය විදිහට සමාන්තරගත ආකාරයට දාගෙන තියෙනවා. ඒතර වොට් 200ක් ලැබෙනවා මෙතන. ඉතින් මේ ඇමීටර් වගේ දේවල් සම්බන්ධ කරන්න ඔය විදිහට පුංචි සංකේතයකුත් ඇඳගෙන තිනවා. කැප් එක පෙන්වන්න මෙහෙම ඇඳලා තියෙනවා නේද? වෝල්ට් මීටරේ පෙන්වන්න මෙහෙම සංකේතයක් ඇඳලා මෙන්න මේ වගේ ක්ලිප් දෙකක් ඔයාලට ගහ ගන්න පුළුවන්. මේවට කියන්නේ බනානා ක්ලිප් කියලා. මේක බනානා ක්ලිප් බේස් එක. මේකට කියන්නේ බේස් එක. මේකට කියන්නේ බනානා ක්ලිප් එක. මේ විදිහට අරගෙන ප්ලග් කරන්න පුළුවන් විදිහට ඔබට හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකයි සරල ව්‍යුහය.